Hello friends, welcome to back a new gameplay video with SLTAT. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ Craftsman. මේක Minecraft වගේ ගේම් එකක්. මගේ Minecraft එකේ බග් එකක් හින්දා ඒක දාන්න විදිහක් නැහැ. ඉතින් ඒ වෙනකම් මම මේ එපිසෝඩ් එකේ මේ ගේම් එකේ එපිසෝඩ් ටිකක් ගේනවා. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔක්කොම කරයි කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඒක ලොකු උදව්වක්. ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක මගේ channel එකක් නෙවෙයි. මේක මගේ යාළුවෙක්ගේ channel එකක්. ඉතින් ඒකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක ලොකු උදව්වක් එයාට. ඉතින් අපි දැන් මේ පැත්ත පොඩ්ඩක් වටේ බලලා ඉමු. මේ ගැම්ම හරියට වෙන කරලා ගන්න. ඊයා මකුළු එක ගන්න. හරකා. කැත විතරක් බලන්න. නිකන් ශාරින් ගන්න ඇවිල්ලා අත වඩස් දෙවුත් එක්ක. වැඩන්නේ ශාරින් ගන්නයක් ගන්න නිකන් කැතම කැත රතු පාට ඇස් දෙකක් විතර ඇවිත් ඉන්නේ මං කිව්ව ෂඩින් කරන්නයක් ගන්න කියලා වැඩක් නැහැනේ. වැඩක් නැහැ. චික් විතර. අපි කොහොමද මේකේ උඩ යන්න ඕනේ? හරි. දැන් අපි කොහොමද මේ මෙතනින් පැනලා ගිහිල්ලා ගහක් කඩා ගන්නත් ඕනේ. ගහක් කඩලා ලී කොට ටිකක් ගන්න ඕනේ. ලී කොට ටිකක් අරගෙන ප්ලෑන්ක්ස් ටිකක් හදාගන්න. ප්ලෑන්ක්ස් ටිකක් හදාගෙන ආයුධ හදා ගන්න ඕනේ. ආයුධ හදාගෙන ගෙයක් හදා ගන්න ඕනේ. ගෙයක් හදාගෙන ඇඳක් හදා ගන්න ඕනේ. ඇඳ හදාගෙන නිදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊළඟ එපිසෝඩ් එක එන්නේ. ඒක තමයි කොහොමද අද කරන්න තියෙන්නේ. ඊට පස්සේ තව එපිසෝඩ් එකකින් බලමුකෝ. හරි දැන් මේ ටිකේ තව චුට්ටයි මේකත් කඩාගමු. එතකොට හරි. දැන් අපි මේකෙන් හදාගමු ප්ලෑන්ක්ස් ටික. හරි දැන් ස්ටික්ස්. Oh what the fuck. හරි දැන් ආයෙ කඩමු. මේක කඩලා what the fuck කැඩියන්කෝ කැඩෙන්න මේ මගුල අනේ අයියෝ ඉක්මනට මේ ගහ කඩා ගන්න ඕනේ. හරි හරි දැන් ප්ලෑන්ක්ස් ටික අනේ ස්ටික්ස් නම් හරි ක්‍රාෆ්ටිං ටේබල් එක දැන් ක්‍රාෆ්ටිං ටේබල් එක තියලා ස්කිඩියා ගාවට යන්න ඕනේ. සෙල් ස්කිඩියෝ බලමු සෝඩ් එක හරි ෆේකක්ස් එක එක්ස් එකත් හරි චෙස්ට් එකක් හදාගන්නත් ඕනේ. ශාල් එක නම් දැම්ම ඕනේ හෝ එකත් ඕනේ. පොඩක් කිලින්ම එකක් හදාගන්න හොඳයි. දොරක් හදාගත්තොත් ඕගීට දොරක් වුණේ ඒකත් හරි. ඒක කඩ දැම්ම කඩාගන්න ඕනේ. තව කොට ටිකක් කඩන්න ඕනේ. ආයෙත් කඩමු දැන් මේක ලේසියිනේ. එතකොට මේක ගත්තා දැන් යමු. හරි දැන් බලමු. ටික දුරක් මෙන්න මේ හරි හොඳයි. මෙතනින් මේක මේ පැත්තෙන් ගැහුවා. හරි මේ පැත්තට 4ක්
4යි මේ පැත්තට 1යි හරි මේ පැත්තට 4යි දැන් ගහක් කඩමු තව එකක් කොහොම හරි මම හිතන්නේ මේ වීඩියෝ එක පැය භාගයක් විතර යනවා පැය භාගයක් බොහෝ විට විනාඩි 15 පනනවා කොහොමත් හරි මේක තව කඩන්න අපිට බැරි ප්ලෑන්ක්ස් ටිකක් හදාගත්තා හරි දැන් ගේ ගහන්න ඕනේ ක්‍රාෆ්ටින් ටේබල් එකත් හදාගන්න ඕනේ හදාගෙන ඉන්නේ දැන් දැක්කේ හරි මේ පැත්තෙන් 4යි හරි මේ පැත්තට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට දාන්න ඕනේ හරි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක දැම්ම ස්ටේර්ස් ටිකක් ගන්න ඕනේ මොකක්ද දෙයක් ආවනේ මන්ද හරි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක කඩලා මෙතන දාන්න අනේ ඕන්න දැම්මෝනේ හරි දැන් මේකේ අර උඩින් ගහනවාද අනේ ගහමු ගහලා හරි මෙතනට දොරවල් ටික දාන්නත් හොඳයි දොරවල් ක්‍රාෆ්ටින් ටේබල් එක හරි ඇතුළට දාලා මෙතෙන් ගහක් කඩමු තව ගහක් කඩලා පස්සේ තව ප්ලෑන්ක්ස් ටිකක් හදාගන්න ඕනේ හදමු තව මේ පොරව දැන් තව චුට්ටකින් කැඩෙයිද දන්නේ නැහැ මේ ඇක්ස් එක උඩින් ගන්න කොහොමද ස්ටෝන් ඒවා ටිකක් හදාගන්නත් ඕනේ මේක කොයි වෙලේ කැඩෙයිද දන්නේ හැබැයි මේකේ බාර් එකේ නම් පෙන්නන්නේ නැහැ බලමු මොකාරට ගහයිද දන්නේ කොහොමද ඉක්කන් දැන් මේක හදාගත්ත හරි උඩට වහලා මේ පොඩි ඇඩ්ඩයක් ගිහලා විනාශුරා අයියෝ මේ චුට්ටට රෑත් වෙලා ඉක්කන මේක කඩා ගන්නත් ඕනේ ඉක්කන ගේ හදා ගන්නත් ඕනේ ඉක්කනට අයියෝ මෙතෙන්ට දොරවල් දෙක දාන්න ඕනේ අතුලට නෝ මාන්නේ නැත්නම් මාස්ට් ගන්න අයියෝ විනාශ වෙලා නෝල පැත්තම මන්ද හරි තාම කික්කඩ සතෙක් අම්මටනවාද නෑ එක්ක ඇති මස් කෑලි දෙකක් විතර හම්බෙන්නේ නැති බලමු දැන් අතුලට ගියා පැන්තර්න්ලත් එනවා රෑ වෙද්දී බලමු මේකට ගියා පෙට් බෑනේ බෑ එන්න ඕනවා ටික මේක මට වූල් නෑනේ වූල් හොයාගන්නත් ඕනේ මේක පෙන්නත් නෑ අයියෝ සාමාන්‍යයෙන් පෙන්නන්න ඕනේ වූල් නෑනේ හරිනේ මං ක්‍රාෆ්ටින් ටේබල් එක කියන්නේ බලන්න ඕනේ කපන්නේ නැද ඒක වුණාච්චද හරි දැන් කොහොම හරි මේක උඩට මේක දාන්න ඕනේ හරි මේකේ උඩට යන්න ටිකක් හරි මොකෙක්වත් නැහැ ස්කෙලටන් කෙනෙක් කරන්නේ අඩුව ගන්න හොඳයි මේක තව චුට්ටක් වගේ හාරගෙන යන්න ඕනේ මේක ටිකෙන් ටික හදාද එන බ්ලොක් වල එක දිගට හදාගෙන යන්න ඕනේ අපට උඩු වදිලා තිබි මේක විතර දැන් ඒකත් එනවා අයියෝ වහිනා මහ කරගෙන මේ වොලියුම් පොඩ්ඩක් වැඩි කරගමු නැත්තම් ගොල්ලෝ වොලියුම් වැඩි කරගෙන බලන්න මේක පොඩ්ඩක් මේක බ්‍රයිට්නස් ටිකක් අඩු කරගෙන බලන්න හරි මේ channel එක subscribe කරන්න ඒක හොඳට මතක තියාගන්න මේ brightness ඉවර කලින් subscribe කරන්න හරි පොඩ්ඩක් settings වලට ගිහිල්ලා මේක මේ heart එක තියෙන එක පොඩ්ඩක් survival හරි 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 ඒක කඩමු හරි ඒකත් කඩලා මේ ටික කඩමු හරි තව කැඩියන් ඉක්වන්ට ෆ්‍රාස්ට් හරි එක දොරයි තියෙන්නේ හරි ඒක උඩට හරියම ගිහලා උඩින් ගහන්න තව ටිකක්
බලමු මොකෙක්වත් නෑ පේනවා සතෙක්වත් නෑ මේක දාමු මේ පැත්තට තව හරි මේක මේ පැත්තට දාමු ජෝ හලක් ගහගන්න ඕනේ ඊට කලින් ජෝයි ඊවස් හරි මෙතනින් දාමු හරි උඩ බල්කනිය එක දැන් නෑ මේ කඩමු එතන යන්න හරි මේකත් කඩමු මේ පැත්තේ මේ ස්ටේර්ස් දාලා ජනේලයක් වගේ හදාගමු හරි මේක කඩමු දැන් පහත් වෙලා බලන්න පුළුවන් අපිට කැඩිලා කොන්ට හරි මෙතනට දෙකක් දානවා අර්ක කඩනවා නෑ එක මේ පැත්තෙන් දෙකක් දාමු ඒතකොට හරි ලස්සනට තියෙනවා පොඩි හරි වටෙන් බලන්න පුළුවන් අතේ ස්පයිඩර් කෙනෙක් ඉන්නා එදාමට එදා නෙවෙයි දැන් ටික කරගෙන ෆා උනේ එන්න එකක් දැන් ඉන්නවා මේ පැත්තෙන් ඒකම කරමු මේ පැත්තට මේ පැත්තට එකයි අර පැත්තට එකයි කැඩෙනවා ඉක්මනට කැඩෙනවා හරි දැන් මේකේ අතරින් මොකද ගියා කුකුලෙක්ද කොහෙද කවන්නේ දැන් පොළොව මෙතනින් කඩමු කඩලා නෑ මොකද්ද ස්ටේර්ස් නෑ මේ අරව හදාගන්න නෑ මේ ක්‍රාෆ්ටිං ටේබල් එක හදන්න වෙන බෙඩ් ටික හරි අපි දැන් මේකෙන් චෙස්ට් එකක් හදාගමු හරි දැන් ෆ්‍රේම් එකක් ඕනේ කෝ අයිටම් ෆ්‍රේම් ඕනේ එන්ඩ්‍රොයිඩ් එක ගොග් ඒක අපිට මෙන්න මේ හදාගමු ස්ලැබ් ටිකක් ස්ලැබ් 6ක් මේක දාමු මෙතනට දාන්න තරන්නේ ගමු තව පල්ලෙහා තිබ්බා මෙතන 6ද 5ක් ඇති 6ද 6ක් ඇති මේක මෙතන තමයි බලන්න ලේසි එතකොට මේකේ හැමතැනටම දානවා මෙතන පල්ලෙහාට තමයි ක්‍රාෆ්ටිං ටේබල් එක තව පල්ලෙහාට දාමු එතකොට හරි මේක කැඩුන්නේ නෑ ඒක හරි මේකත් කඩන්න ඕනේ හරි ඊට පස්සේ දැන් මේක මෙතනට දාන්න ඕනේ එතකොට දාලා ක්‍රාෆ්ටිං ටේබල් එක කඩලා අතෙන්ද දාමු පල්ලෙහාට එතකොට හරි නෑ එතකොට මෙතෙන්ට දාමු එක්කෝ මෙතෙන්ට දාමු හරි දැන් ඒක වහමු අතන හරි මේ හරි ඩර්ට් බ්ලොක් එකක් දාමු මෙතනට පොඩ හරි ඊට පස්සේ ක්‍රාෆ්ටිං ටේබල් එක මෙතනට දාමු එතකොට ලේසි හරි 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 චෙස්ට් එකත් හරි ඉතින් දැන් මොකක් හරි දැන් නිදා ගන්නත් තිබ්බා දැන් මොකෙක් හරි බැටළු එක්ක දඩයම් කරන්නත් වෙනවා මරලෝගේ වෝල්ට් එකක් ගන්න ඕනේ මෙතනින් යනකොට අරන් ගියොත් ඉස්සරහ එනවා යක්කු වගේ අක්කක් බලාගෙන එතනින් යන්කෝ හරි යෝ කැඩෙනවා හරි මේකත් කඩමු අන්න අතනි දමු කිව්වට අම්මට
මදුරුයි අඩි අම්මට උඩු the fuck kalian musuh pada musuh harga tak forward ke dulu yang mesti route kan dia baru masih tak dulu hari dan වැටක් පොඩි වැටක් හදාගන්න තතන අරකට යටින් දාන්න පුළුවන්ගේ මේ කඩමු පොඩ්ඩක් පොළව පෑවුවත් දන්නේ හරි මේක හරි මේකට බෝල් එකක් අරගෙන ලක් කරන්න මේක හදාගන්න පස්සේ නෑ ඒක පට බ්‍රයිට්නස් වැඩි වුණා වගේ වුණා ඒක වට නිකන් හරි මෙතනින් කඩලා අතන කඩමු ඒකත් කඩලා මේ බ්ලොක් එක කොහමද ගන්න ඕනේ මේක යන්න බෑ මේ අපේ බල්ලා මොන කක්කලේලා එන්නද වෙලා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි බල්ලා මිනිස්සෙක් එක්කට ගියපු ගමන් පුරනවා හරි හරි මොකද උඩින් ගියවගේ හෙවණැල්ල වැටුණා මෙතන පල්ලෙහාට බලමු මොකෙද්ද කියලා මේ අතන හංසි බාරගේ නෝ මේ පල්ලෙහා එක කඩනවාද ඔව් කඩමු කැඩියන් හරි බ්ලොක් එක ගත්තා එතනින් වටේ සිරිනර බන්න පුළුවන් වාසි ගෑප්ම දැක්කනේ මේකේ මෙතන බ්ලොක් එක කැඩුවොත් එතකොට කෙවුන්ට ඇටැක් කරනුල ඒ වෙස්ස පායලද අනේ යෝ එක විදිහට දොර ඇවුණා හරි මේකට මොඩ් දාන්න බෑනේ ආර කර්මයක් මොඩ් දාන්න බලන අය දානවා සුපිරි කාල් මොඩ්ඩයක් කරේ පොර මොඩ්ඩයක් කරේ දාන්න බලන්න පොරවක් හදාගමු දැන් හදාගත්තා මේක පොළව කඩලා හරි මේ ඊතල ටික ගන්න පුළුවන් වුණා හරි ඊතල ටික තන යෝ ස්ලැබ් එක අත්ත ඕ එළියට යන එක දැම්ම නම් හොඳ නෑ ඔඩි ක්‍රීපර්ගෙනේ බලමු පොඩ දෙව් ගියානේ ආයේ බලමු ඊළඟ එමු ගල් මූසලයා මලවදී ළඟට ඇවිල්ලා පුපුරලා යනවා වෙන වැඩ නැති දන්නේ උට යයි අම්මට එනවා යනකම් ඉන්නේ මට මේ ආයුධ වලින් ගහන්න බෑ උට අඩුම ගන්න ෂීල්ඩ් එකක් තිබ්බනම් ගහන්න හරි තිබ්බා හරි මේ රෝල් චිකන් එක හරි කමු තාමත් වහිනවා මේ වැස්ස ඉවර වෙන්නේ නැද්ද දන්නේ හරි මේ පොඩ පොළොව මයින් කළා පිකැක්ස් එක ගත්ත මේවා ටික කඩමු කඩලා අඩි අම්බුඩා මොකද ඒකට කියන්නේ මේ වැක්ස් කොපද අනේ වැක්ස් කියන්නේ අර කඩපු එකද ඔය තමයි මතක නැහැ හරියට ටර්ට් බ්ලොක් ටිකක් දාන්න ඕනේ දාගෙන උඩ යන්න හරි දැන් මෙතන ක්‍රාෆ්ටිං ටේබල් එක හදාගමු ආයුධ ටිකක් කොහොමද දැන් ස්ටෝන් ටිකට ගියා ගැම්ම
පොරව හරි පිකැක්ස් එක ෂොවල් එක ඕනේ එක එක අතරව හයි පිකැක්ස් එක දාන්න අරව ටික දාමු චෙස්ට් එකේට හරි දැන් හරි ලැඩේ එක දාමු අතට හරි බරු ටික නෑ ඒක දාමු මෙතනට හරි තාමත් වහිනවා මේ වැස්ස ඉවර වෙන්නේ නැහැ මහා වැසි ඇද හැලෙන කාලේ දැන් මේක බලමු මේ වැස්ස නම් මහා අදයක් ඉවරයක් නෑනේ මේක එළියට යන්න තව හරමු සවල් එකක් තියෙන එකේ මේක තව එකනේ ඕරා කිපි හරි රෝකෝප එක නම රෝකෝප එක වැක්ස් නෙමෙයි වැක්ස් කියන්නේ අර හූරපු එක මං හිතන්නේ තව තියෙන ඒවා ඕන වෙනවා මම හිතන්නේ ඕන වෙනවා එක එක ඒවාට හදන්න හරි කොපර් මේකේ කෝල් හම්බුනොත් දැන් තව හැරන්න විදිහක් නෑ මේක උඩටම නැත්තම් මේ ඩර්ට් බ්ලොක්ස් ටික මදි වෙනවා යමු එතන උඩට එකක් හරි යනවා දෙරියට බය අඩි යනවද වටේ යා අඩි සොම්බි කඩ බයන්න අම්මට මගේ ස්ලැබ් එක ඌවරා අඩි ලොකු නෑ හරි ඵලයන් ඊයා ෆාගේ ක්‍රීපර් කෙනෙක් මේ පිග්ග මරමු හරි දැන් මේක මුව මරු ලෙද අපිට අර ආමස් හදාගන්න ලෙද ඒවට ඕන වෙලා බලමු මේකේ මේන් පොර හරි අම්මුණා ඉන්න අද ඉවරයි බ්ලොග් දෙකක් හම්බ වුණා මේ වැස්සේ ඉන්න දුවයන් නැත්නම් ඔය එක සොම්බිස්ලා එනවා වැස්සට දවල්ට වැස්සත් උන් එනවා වැස්සට මේක තමයි පිටපස්සේ දොර ප්‍රධාන දොරටුව තමයි මේක අර තියෙන්නේ පිටපස්සේ දොරවල් දෙකක් දාලා ඒක වැඩි යූස් කරන්නේ මේක එක ලස්සනට විතරයි ඒ දොර තියෙන්නේ හරි නෑනේ ඉන්න ඒක මරමු අරමුකේ දූරෙත් නෑනේ 아무도 එකගේ නෑ කැලේ ඉන්නේ මේ හරි වුවත් උඩ අර පැත්තට යනවා දැම්ම බලමු අත එක්ස්ප්ලෝර් කරලා වගේ පොඩ්ඩක් බලමු මේ බල්ලෝ වටේ බුරනවා උන්ටත් වෙන වැඩ නැද්ද දන්නේ නවත්තන්නේ මොනවද බුරන අපේ බල්ලයි වටේ ඉන්න බල්ලයි හරි මෙතන කේව් එකක් තියෙනවා එතන පිටපස්සේ තිබ්බා
කේව් වලට ගිහින් ඕන මගුලක්වත් ගන්න බෑ. අයනුයි කෝලි විතරයි ඒ හොයාගන්න පුළුවන්. ඒක අතර දැම්ම යන්න ඕනේ. අමිදින්නේ වට්ටක්ක. අර මං ස්පෝන් වෙච්ච තැනද ඔය දාටද? ඒ ස්පෝන් වෙච්ච තැන. වැස්ස බෑවුවා. වැස්ස බෑවුවා. යපි. වැස්ස බෑවුවා. යමු මේ කොට ටිකක් අඩමු අපිට තව ප්ලෑන්ක්ස් ඕන වෙන හින්දා. හරි. කඩමු තව. හරි. මේවත් කඩමු. හීරෝ බ්‍රයින් ආවමද මං හිතන්නේ. ඔව් හීරෝ බ්‍රයින් ආවම මම කොල්ල ටික නැද්ද උගද මේවේ. අනේ කොල්ල ටික පල්ලෙහා මං හිතන්නේ. හීරෝ බ්‍රයින් ඉන්නකොට. මේ මොකද්ද මේ නම? මතක නැහැ. මොකද්ද ආකේද මොකද්ද මම මතක නැහැ හරියට. මේවෙන් තව ප්ලෑන්ක්ස් හදනවද නැත්නම් ඩිසයින් එකට වටියෙන් දානවද බලමු. මේ වෙලාවට අතන්ට ගිහිලා බලමු. මේකත් කඩමු. ඔක්කොම කඩන්න ඕනේ. ඌර යනවා වටේම. බලමු. මේකේ කෑම ප්‍රමාණෙත් අඩුයි ඒවත් කන්න ඕනේ. මෙතන මේක අයින් කරමු. මේවා ටික හරියට හදන්න ඕනේ. සතෙක්කගේ උතනින් යන්න බෑ. යමු. ඉතින් පොට් එක තැන හරියට අතන ඉන්නවා ෂීප් කෙනෙක් හිටියා. ඊර ඇත්තලා ඉක්කන්ට මුන් දෙනා මරන්න ඕනේ. හරි. ඉවරයි. ඊගේ මම වූල් හම්බුට අන්න මුගේ හම්බුණා. මුන්ගේ දෙකක් හම්බුණා. 3ක් ඕනේ මං හිතන්නේ අරවා හදන්න මේ බෙඩ් එක. කඩලා යමු. අයියෝ. යමු ඉක්මනට. මෙතන මේ බුබුලු අස්සර ගියොත් අපි ගිල ගන්නවා. අර අතන මැග්මා බ්ලොක් එක ඒක තියෙන්නේ නෙද වල. කොහොමද අපි මේකෙන් අයන් ඒවා හදාගෙන නෙද පොට් ලෙගොත් හදන්න තමයි හිතන් ඉන්නේ. යමු දැන්. එතන ෂීප් කෙනෙක් ඉන්නවා. එතන හරි. මේකේ මෙතනින් වහමු. ඒක හොඳයි. එතනින් අර ප්ලෑන්ක්ස් දාලා වහමු. හරි. අංක සම්පූර්ණ ගියා. දැක්කනේ ඕරා එක වටේම විහිදෙනවා ඕරා. මෙතනයි බෙඩ් එක දාන්න තැන හරි. ඒක පිරෙව්වා එතන නැත්තම් අර ස්ලැබ් එක උඩ බෙඩ් එක දාන්න බෑ. ප්ලෑන්ක්ස් 99ට ප්ලස් ගන්න පුළුවන්. තව ගමු. හරි ඔක්කොම එන්න ගත්තා. මේකෙන් කෝ බෙඩ් එක? අයියෝ. කෝ නෑනේ. කක්කර වැඩදීම සිදු වෙලා තියෙනවා මෙතන. වෙන්න බෑ. කක්කරි දෙයක් අමතක වුණා. ක්‍රාෆ්ටින් ටේබල් එකේ ඕනේ. අයියෝ අමතක වුණා. හරි අපි දැන් මේක දැම්මා. bed is too far away. සුවවරනින්දක්. එහෙනම් අපි අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. Please subscribe.